ඔයා භාවනා කරන තැනට ඉස්සරහින් බුදු පිළිමයක් එහෙමත් නැත්නම් බුද්ධ පින්තූරයක් හැකිනම් තබා ගන්න. දැන් ඔයාට පහසු ඉරියව්වකින් ඉඳ ගන්න. ඔයා මෙතෙක් කළ පින් සිහිපත් කරමින් ඒවා දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් කරවන්න. ඔයා ඉදිරියේ ඇති බුදු පිළිමයට දනින් වැටි නමස්කාර කරන්න. භාවනාව අතරතුරදී බුදුගුණ සිහිපත් කරමින් බුදු පිළිමය දෙස නැවත නැවත බලන්න. දැන් ඔයාගේ ඇස් පියාගෙන ටික වෙලාවක් ඔයාගේ කයත් මනසත් සැහැල්ලු කරමින් හුස්ම ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් උන්වහන්සේගේ විසිතුරු ශෝභා සම්පන්න ශරීරය ඔබහට ප්‍රකට වේවා. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක. සියලු කෙලෙසුන් දුරු කළසේක. දෙව් මිනිස් බ්‍රහ්ම යන සියල්ලන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ අරහත් නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූද අයත් නොවූද සියල්ල උපදෙස් රහිතව තමන් වහන්සේ විසින්ම මැනවින් අවබෝධ කළසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන්ද පසළොස් චරණ ධර්මයන්ගෙන්ද යුක්ත වූසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ විද්‍යා චරණ සම්පන්න නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණිසේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වූසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට සියල්ල දැනගත්සේක. එහෙන් බුදුරජාණන් වහන්සේ ලෝකවිදු නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ ජාතිමාන බලමාන ධනමාන ආදියෙන් මත් වූ මුලා වූ සත්වයින් දමනය කොට සුමගට පමුණුවන්නන් අතරින් අග්‍රවනසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ මෙලොව පරලොව යහපත පිණිස හා නිර්වාණ ශාන්තිය පිණිස අනුශාසනා කළසේක.
එහෙන් බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින්ම අවබෝධ කොටගෙන ලෝකයාටද අවබෝධ කරවූසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත 이르දි, අනන්ත බලයන්ගෙන් යුක්ත වනසේක. එහෙන් බුදුරජාණන් වහන්සේ භගවත් නම් වනසේක. මෙසේ අනන්ත ගුණ ඇති මහා කාරුණික වූ ඒ මාගේ ශාස්ත්‍රූ වූ බුදුරජාණන් වහන්සේ මට පෙනී වදාරනසේක්වා. මම ඔබගේ කීකරු ශ්‍රාවකයෙක් වෙමි. ඔබ වහන්සේගේ විසිතුරු ශෝභා සම්පන්න ශරීරය මාහට ප්‍රකට වේවා. මාගේ කයින් වචනයෙන් සිදු වූ සියලු වරදට සමාව ලැබී ඔබ වහන්සේ පිරු දානාදී පාරමී මහා පින් මට ලැබී මා කෙරෙහි කරුණාව පැතිරී ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය මට ප්‍රකාශ වේවා. මේ විදියට මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් බුදුගුණ සිහිපත් කරමින් වරක ඇස් අරිමින්ද වරක ඇස් පියමින්ද බලා සිටින්න. යම් වේලාවකදී ඇස් පියාගෙන සිටින විට සම්පූර්ණ බුදුරුව හොඳින් සිතට පෙනේ නම් ඉන් පසුව ඒ පෙනෙන බුදුරුව අරමුණු කරගනිමින් බුද්ධානුස්සතිය වඩන්න.